Hello guys, කොහොමද ඔයාලට? අපි CapCut app එක ගැන චුට්ටක් කතා කරමු. මොකද මට මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වීඩියෝ එකක් හරියට එඩිට් කරගන්නේ කොහොමද කියන එක. CapCut use කරලා වීඩියෝ එඩිට් කරපු හැමෝම දන්නවා මේ වෙනකොට CapCut එකේ ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා. CapCut එක වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන් හැම පාසකමම ෆ්‍රී දීලා තිබුණා. දැන් මේ වෙනකොට ඒ කිසිම දෙයක් ෆ්‍රී දෙන්නේ නැහැ. වීඩියෝ එකක් එඩිට් කරද්දී අපිට ඕන වෙන වීඩියෝ ෆිල්ටර්ස්, voice effects, stickers, fonts, transition ඒ හැම දෙයක්ම දැන් buy කරන්න වෙලා තියෙන්නේ. ඒක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. CapCut app එක use කරලා වීඩියෝ එඩිට් කරපු හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට ගොඩක් අය මේ වෙනකොට solutions හොයාගෙන නැති, හොයාගත්ත නැති අයත් ඇති. මටත් මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ මම YouTube search කරලා බැලුවා CapCut එක වගේම තව use කරන්න පුළුවන් apps මොනවද තියෙන්නේ කියලා. එහෙම හොයාගෙන යනකොට හම්බ වෙච්ච app එකක් තමයි Node Video කියන්නේ. මම ඒක install කරගෙන බැලුවා. ඒකෙන් නම් ඇත්තටම වීඩියෝ එඩිට් කරන්න හරිම අමාරුයි. ඒක ඊට පස්සේ හම්බුණා VN කියලා app එකක්. ඒක නම් ළමයි CapCut app එක වගේමයි. හැබැයි ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. voice වලට effect එකක් දාන්න බෑ. original voice එකම තමයි අපිට වීඩියෝ එකට add කරන්න වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ආපු ගොඩක් අය මේ වීඩියෝ එක බලනවා ඇති, දකින්න ඇති. CapCut app එක වගේම වීඩියෝ එඩිට් කරන්න පුළුවන් app එකක් හම්බුන කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාන්න. ඒක මට වගේම මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න සොලියුෂන් එකක් හම්බුනේ නැති හැම කෙනෙක්ටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.